සුබ දවසක් වේවා යාළුවනේ. මම අද මේ වීඩියෝ එක කරන්නේ මෙන්න මේ ආයතනය ගැන කියන්න. ඉතින් හදිස්සියේ කියන්නේ අවශ්‍යතාවය මත කසාදයක් කරගන්න තමා මේ ආයතනෙට අපි කතා කරේ. ඉතින් කතා කරලා ගැල්ලමකුත් දාලා අපිට කම්පරස් දාලා කතා කෙරෙව්වා. කතා කරලා ඊට පස්සේ නම්බරේ දෙනවා කිව්වා 13500ක් මෙයාලට ඩිපොසිට් කරන්න ඕන. ඉතින් විශ්වාසයක් ඇති වෙච්ච හින්දා ඒ වෙලාවේ අපි සල්ලි දැම්මා. දාලිවට මේගොල්ලෝ ෆෝන් නම්බර් එකකුත් දුන්නා. හැබැයි ඒ වුණාට ඒ ෆෝන් නම්බර් කවදාවත් මේ ආන්සර් කරන ඒවා නෙවෙයි. අහුවෙන්න එපා. නිකන් අපරාධ සල්ලි නාස්ති කරගන්න එපා. මම ඒගොල්ලෝගේ නම්බර් දෙන්න මෙන්න මේ නම්බරෙන් තමයි මට කතා කරේ. ඉතින් අහුවෙන්න එපා කියන එක තමයි කියන්න තියෙන්නේ. මම අහු වුණා. තවත් කෙනෙක් අහුවෙන්න එපා. කෝල් ගන්න කිව්වේ 4:00මාරෙන් පස්සේ ඔෆිස් එක වැඩ කියලා. ඉතින් ඔෆිස් එක සමහර විට මේගොල්ලෝගේම ආයතනයේ කෙල්ලෙක් වෙන්න ඇති මේ කතා කෙරුවේ. මට තේරුණු විදිහට මට දැනුණු විදිහට මොකද නැත්තම් මං එයාට 4:00මාර ඉඳන් ගන්න කිව්වට 4:00මාර ඉඳන් මං කඩින් කඩ ගත්තා. රෑ 10:00මාර වෙනකන් ගත්තා. උදේත් ගත්තා පාන්දර. ඒ තාන්ස කරන කෙනෙක් නෙවෙයි. ආන්සර් කරන එක සාමාන්‍යයෙන් දැන් යා කැමති හරියට වුණත් අවශ්‍යතාවය මං කිව්ව ඉක්මනින් බඳින්න ඕන කියලා. ඉතින් ඉක්මනින් බඳින්න එයා කිසි ප්‍රශ්නයක් නැහැ කිව්වා ඒ වෙලාවේ. ඉතින් ඒ ආන්සර් කරන්නේ නැහැ කියන්නේ ඒ කියන්නේ දැන් මෙහෙම ඒ විදිහට කැමැත්ත දෙන්නේ අපෙන් සල්ලි ගන්න ඕනවටනේ. මෙහෙමයි කියලා විස්තරය කියලා හරි ඔක්කොම මේ වෙලා මේ අපි පොළඹව ගන්නේ කැමති හරි ඒක ඕනලා කමක් නැහැ කියලා. ඒතකොට අපි අවශ්‍යතාවය අපේ තේරෙනවනේ. අපේ අවශ්‍යතාවයට තමයි ඒගොල්ලෝ මේ විදිහට ප්‍රතිචාර දෙන්නේ. දීලවලා කොහොම හරි මෙයා මට තේරෙන විදිහට මෙයා මේ ආයතනෙම කෙනෙක්. ඒ කතා කරපු ගෑනු ළමයා. කතා කරලා කැමැත්ත දුන්නා. හරි සල්ලි දැම්ම ගත්තා. සල්ලි දැම්ම ගත්තාට පස්සේ ආයි ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. සමහරට මෙයාගේ පුද්ගලික නම්බරය අරින්න තව නම්බරයක් ඇති. මේකටම පාවිච්චි කරන. ඊට පස්සේ ඒක ආන්සර් කරන්නෙම නැහැ. කොච්චර ගත්තත් ඒක ආන්සර් කරන්නේ නැහැ. ආන්සර් කරන්නේ නැහැ. කතා කරන්න ආන්සර් කරන්න එපා. ඊට පස්සේ ඒගොල්ලන්ට ඒ කතාව කරලා පස්සේ ඒගොල්ලෝ පේජ් වලින් අපි બ્લોක් කරනවා. නම්බර ආන්සර් කරන්නේ නැහැ ඒගොල්ලන්ට මේ ආයතනයට ගත්තට පේජ් එකයි બ્લોක් කරලා දානවා. මට ගොඩ කියන්න තියෙන්නේ අහුවෙන්න එපා මේකට. අපරාධ මුලගේ සල්ලි නැස්ති කරගන්න එපා.